තරන් ජීවිතයේ අරමුණ කරා යන්න උත්සාහ කරන්න. මර එක ස්වාමීන් වහන්සේ නමක් තරුණ කාලේ සිවුරු ඇරලා යන්න ආපුවාම එයාගේ ගුරුවරයා කියනවා දැන් ඔය සිවුරු ඇරලා යන්නේ මොකේද? අනේ හාමුදුරනේ මට මේ භාවනා මධ්‍යස්ථානේ ඉන්න බෑ. මේකේ සමහර හාමුදුරුවෝ දේශපාලනය කරනවා. සමහර හාමුදුරුවෝ වැරදි වැඩ කරනවා. සමහර හාමුදුරුවෝ එක එකව විවේචනය කරනවා. මට ඉතින් මේකේ කනක් ඇහිලා ඉන්න බෑ. ඒ නිසායි මම යන්නේ. එයාගේ ගුරුවරයා කියනවලු හොඳයි යන්න. හැබැයි යන්න කලින් මට එක දෙයක් කරලා දෙන්න. මොකද්ද කියලා අහපුවම වතුර වීදුරුවක් පුරවලා කිව්වලු මේකේ වතුර බින්දුවක්වත් හැලෙන්නේ නැති වෙන්න පන්සල වටේ වට තුනක් ගිහිල්ලා යන්න කියලා. හාමුදුරුවෝ දැන් වතුර වීදුරුවක් අල්ලගෙන මේකේ බින්දුවක්වත් හලන්නත් එපා කිව්වට යනවලු පන්සල වටේ වට තුන ගිහිල්ලා කොළු ගියා කියලා. හොඳයි එහෙනම් සිවුරු ඇල්ල යන්න. හැබැයි ඔබ වහන්සේ මට කියන්න ඔය වට තුන යද්දී ඔබ වහන්සේට දේශපාලන කතා ඇහුණාද? නෑ ඇහුන්නේ නෑ කිව්වලු. ඔබ වහන්සේට මේ පන්සලේ හාමුදුරුවෝ අනුන් ගැන විවේචනය කරන කතා ඇහුණාද? නෑ ඇහුන්නේ නෑ කිව්වලු. මේ පන්සලේ හාමුදුරුවෝගේ වැරදි ගැන විසමාචාර ගැන ඒ වෙලාවේ ඔබ වහන්සේ දැක්කා? නෑ දැක්කේ නෑ. එතකොට හාමුදුරුවෝ කිව්වලු එහෙම ඇහුන්නේ නැත්තේ දැක්කේ නැත්තේ ඔබ වහන්සේ එක අරමුණක හිත පිහිටවගෙන ගිය නිසා. ඔබ වහන්සේගේ අරමුණට යනවා නම් ඔබ වහන්සේට අනිත් ඒවා ප්‍රශ්න නෙමෙයි. අපිට මේ ප්‍රශ්න වෙලා තියන්නේ ඇයි? අපි අරමුණකට යන මිනිස්සු නෙමෙයි. අපි අරයාගේ කතාව පොඩ්ඩයි